හොඳයි සුබ දවසක් හැමෝටම. අද අපි thumbnail එකේ විදිහට කතා කරන්න යන්නේ මට client කෙනෙක් logo එකකට ඩොලර් 300කින් ගෙවුව payment එකක් ගැන. එතකොට අපි අද කතා කරනවා කොහොමද client එක්ක ගිය conversation එක කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඔයාලට basic idea එකක් ගන්න පුළුවන් කොහොමද real life එකේදී foreigner කෙනෙක් ලංකාවේ logo designer කෙනෙක් අතර යන සංවාදයක් මෙහෙමයි කියලා ඔයාලට එතනින් idea එකක් ගන්න පුළුවන්. සහ දැන් මම Instagram account එකක් හදලා තමයි මේ client ලව හොයාගන්න දේ කරන්නේ. දැන් සමහරව හිතනවා Instagram account එකක් හදාගෙන හැමෝටම message කරගෙන යනවා හරි මම logo design කරනවා කියලා. මේ එහෙම කරොත් ඔයාලට මේක අඩුම දවස් දෙකක්වත් කරන්න බෑ. spam වෙලා ඔයාගේ account එක ban වෙනවා. මම මේ දේ කරන්නේ හරි genuine සහ authentic විදිහට basic idea එකක් ගන්න මම කරන විදිහ ඔයාලට මම දාලා තියෙනවා පල්ලෙහා description එකේ. ඒ වීඩියෝ එකත් බලන්න. හරි අපි බලමු කොහොමද මේ කන්වර්සේෂන් එක පටන් ගන්නෙ සහ අපි පේමන්ට් එකට දාන තැනට යනකම් කන්වර්සේෂන් එක මම පේමන්ට් එක ස්ට්‍රයිප් එකෙන් යවන විදිහත් අද ඔයාලට බේසික් අයිඩියා එකක් ගන්න පෙන්නනවා. එතකොට රියල් ලයිෆ් එකේදී වෙන්නේ මේකයි කියලා දාලා අදහසක් ගන්න පුළුවන් ඔයාලට මේ දේ ගැන. හොඳයි. මම බේසික් අයිඩියා එකක් ගන්න මම ෆෝන් එකෙන් තමයි Instagram use කරන්නේ. මොකද PC එකෙන් use කරන්නේ නැහැ. ෆෝන් එකෙන් තමයි user friendly. ෆෝන් එකෙන් ගත්ත ස්ක්‍රීන් රෙකෝඩ් එක මම PC එකට දාගත්තා ලේසි වෙන්න මට. එතකොට මේක ඩිස්ක්‍රයිබ් කරන්න ලේසියිනේ ඔයාලට. හරි අපි බලමු කොහොමද මේ කන්වර්සේෂන් එක ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේ client ඇවිත් මේ මට approach කරලා තියෙනවා good evening may I please get some info from you about designing a logo for me. I need to get some business cards made and was thinking of making a generic cards but think it's time for something more personal and get a logo created. එතකොට මම දැන් මෙයා ආව ගමන් මම මෙයාට කියලා නෑ හරි මේවා තමයි මගේ prices මේකයි මෙහෙමයි කියලා මම එකපාරටම මෙයාට මේක කියලා නෑ. මම බලන්න මම එයාට approach කරලා තියෙන විදිය hello good evening sure can you tell me more about your business so I can get an idea and tell you what I can do for you. දැන් එතකොට මම මෙයාට පැහැදිලිවම මට මෙයාට ලෝගෝ එක කරලා සල්ලි ගන්න ඕන ෆීලින් එක නෙමෙයි මම මෙයාට දෙන්නේ. මට දැනගන්න ඕනේ මෙයාගේ බිස්නස් එක ගැන තව දුරට දැනගන්න ඕනේ කියලා එයාට කිව්වද්දී එයාට තේරෙනවා එයාට මුලින් මේ ෆීලින් එක පටන් ගන්නවා. හරි මෙයාට මට ඇත්තටම මේ ලෝගෝ එක හදන්න උදව් කරන්න ඕනේ කියන දේ අඟවන්න අපි මෙයා එක කන්වර්සේෂන් එකක් විදිහට තමයි මේක ගොඩනගාගෙන යන්න ඕනේ. දැන් මෙයා කියලා තියෙනවා of course so we have wellness business we create bath bombs and also we have package that we provide candles and bath bombs together. දැන් මම එකපාරට bath bombs කියන එක කට්ටියට idea එකක් නැත්තම් අපිට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද මේ bath bombs කියන්නේ කියලා. එහෙම idea එක අරගෙන තමයි අපි මෙයා ගැන වැඩි ඩිස්කස් කරන්න ඕනේ. දැන් එතකොට මම මෙයාට ඊළඟට කියලා තියෙනවා sure I can help you with this so can you email your products to my email so I can get a better idea before moving forward. Also can you send your ideas if you have for the design. එතකොට මම මෙයාගේ products ටිකයි design ටිකයි මම ඉල්ලලා තියෙනවා. මොකද එතකොට මට හරියටම idea එක ගන්න පුළුවන් මොකද්ද මෙයාට ඕනේ කියන එක ගැන. ඊට පස්සේ මෙයා මට email එක කරලා තිබ්බ එක sure done I need to get some business cards made so you can send me your prices and packages. දැන් මෙතනදී මෙයාට business card physically ගන්න ඕනේ වුණා. එතකොට මම කරේ දැන් මේක Vista print කියලා එකක් තියෙනවා අපිට ඒකෙන් ඩිලිවර් කරන්න පුළුවන් මේ business card $14යි යන්නේ. මේ $14යි යන්නේ business card 100කට. ඕම් බලන්න රියල් ලෝකෙදී අර අපි හිතන දේවල් නෙමෙයි. අපි හිතනවනේ මෙයා $300ක් හොයන්න මේක හරි සුරංගනා දේවල් හරි ෆැන්සි දේවල් කට්ටිය කතා කරනවනේ. මේ බිස්නස් ලෝකෙදී එහෙම දේවල් වෙන්නේ අපි කෙනෙක්ට ජෙනුවින්ලි උදව්වක් කරලා තමයි අපිට සල්ලි ගන්න ඕනේ. අපි ඒකට ජෙනුවින් ස්කිල් එකක් හදා ගන්න ඕනේ. ඒක වෙබ් ඩිසයින් වේවා, ලෝගෝ ඩිසයින් වේවා, වීඩියෝ ඩිසයින් වේවා. නැතුව අපිට කිසිම මැජිකල් ෆෝමියුලා එකක් නැහැ. පිටරට කෙනෙක්ට සර්විස් එකක් සපයලම තමයි අපිට මේ සල්ලි ගන්න වෙන්නේ. නැතුව ඔය ෆැන්සි දේවල් පස්සේ බොරුවට දුවලා තේරුමක් නැහැ. හරි අපි බලමු අපි මේ මාතෘකාවට එමුකෝ දැන්. හරි. එතකොට එයාට මගේ prices
ටික යවුවා. I can provide one logo concept, suitable files for printing purposes, vector files for everything scaling and size without losing quality, and also provide 100 business cards. For this will cost be $300. Let me know what you think. දැන් මම බලන්න මේ දේවල් හරියට සරලව ජෙනුවින්ලි පැහැදිලි කරලා තියෙනවා. මේක අපි රොකට් සයන්ස් වගේ මෙයාට කියාගෙන ගියොත් එහෙම මෙයාට ඕක ඩිස්ක්‍රයිබ් කරන්න වෙනවා තව පැයක් විතර. මොකද මේ එන කට්ටියට එහෙම ටෙක්නිකල් නොලෙජ් එකක් නැහැ. ඒක නිසා තමයි මම මේ දේවල් ටිකක් මෙහෙම සරලව දෙන්නේ. These prices are good. I want to purchase the logo and move forward. How can we do this? එතකොට මෙතනින් එහා මම මගේ Stripe link එක යවන්න මෙයාට $300. ඒකත් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මම ඒක යවන්නේ කියන එක. හරි. අපි මේ මෙතන ඉඳලා මම ඔයාලට ඒක පෙන්නන්නම්. හොඳයි. අපි මෙයාට payment එක යවන්නේ Stripe එකේ ලේසියෙන්ම ඔයාලට මෙතෙන්ට ගියාට පස්සේ මෙතන තියෙනවා payment link කියලා. එතකොට මෙතන payment link වලට ගියාට පස්සේ add new product. ඊට පස්සේ අපිට මෙතන දෙන්න පුළුවන් logo package කියලා නැත්නම් premium logo package. මෙතන අපිට මේ currency ඕන එකක් තියෙනවා JBP USD Canadian dollar හැමදේම තියෙනවා. අපි foreign රටක් එක්ක වැඩ කරන්න ඕනේ හැමදේම. ඒකයි මේ Stripe එකක තියෙන වැදගත්කම. දැන් මට ඕනේ US dollar දෙන්නනේ. එතන US dollar තේරුවා 300 දුන්නා. එතකොට add product. ඊට පස්සේ ඔයා අපි client link එක යවුවහම මේ විදිහට වැටෙන්නේ. බලන්න මෙතන card information දීලා තමයි මෙයාට pay කරන්න පුළුවන්. මෙතන තව option තියෙනවා. මේ Apple payment මේ වගේ Stripe වගේ දෙයක් හදාගත්තට පස්සේ client කෙනෙක් බලා ඉන්නේ මේ මොකද මේක ලෝගෙම පිළිගත් දෙයක් නේ Stripe කියන්නේ. ඊට පස්සේ අපි create link දානවා. ඊට පස්සේ මේ තියෙන payment එක copy කරා අරයට paste කරා. ඊට පස්සේ එයා payment එක ගෙවනවා. ඕක තමයි සරලම process එක. හරි. එතකොට අපි බලමු. හරි අපි transaction ගිහිල්ලා බැලුවොත් එහෙම අපි transaction වලට ගිහිල්ලා බැලුවොත් ඉතින් මෙහෙම තමයි දිගටම ගත්ත payments වල විස්තර තමයි දිගටම තියෙන්නේ මේ විදිහට. ඔහොම තමයි. හොඳයි. දැන් අපිට කවුරු හරි බලන්න පුළුවන් logo design කරන්න කැමැත්තෙන් කට්ටිය ඉන්නවනේ. logo design skill එක හදනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මම කෙලින්ම සජෙස් කරන්නම් මම කරපු විදිහට. මම සති දෙකෙන් logo design skill එක හැදුවා. මම කරේ YouTube එකට ගියා. ඔය English channel වල තියෙන mascot logo කොහොමද create කරන්න කියන එක බැලුවා. ඒ තියෙන විදිහටම මම mascot logo එක අඳිනවා. සති දෙකක් mascot logo ම ඇඳා. එතකොට pen tool එකෙන් තමයි ওই දේ කරන්න තියෙන්නේ. ඕක කරගෙන සති දෙකක් යද්දී ඔයා දන්නේම නැහැ. ඔයාගේ skill එක මාර විදිහට develop වෙලා තනියම වුණත් logo එක හදාගන්න පුළුවන්. නමුත් මෙතන challenge එක තියෙන්නේ skill එක හදාගන්න එක නෙමෙයි. ඔයාට logo design වලට client ලා හොයාගන්න එකයි ඔයාව market කරන එකයි. මේ දෙයට ලොකු experience එකක් තියෙන්න ඕනේ, සහ හොඳ discipline එකක් තියෙන්න ඕනේ, සහ ලොකු knowledge එකක් තියෙන්න ඕනේ. 2015 ඉඳලා පිට රට client ලා එක්ක වැඩ කරනවා. marketing කොහොමද client ලා හොයාගන්නේ කියන එක ගැන ලොකු knowledge එකක් තියෙනවා. මගේ mentorship එකක් තියෙනවා. එතකොට ඒකට එන කට්ටියට මම A to Z කියලා දෙනවා කොහොමද මම මේ දේ කරන්නේ. මොකද ඒක ගැරන්ට් කරලා කියන්නේ ඔයා මට දෙන membership fee එක තියෙනවනේ. දැන් සමහරව ඉන්නවා promise කරන දේ ඒගොල්ලොන්ට කරන්න බෑ. අන්තිමට ගෙව්ව fee එකක් නැහැ මුකුත් නැහැ. මම ගැරන්ට් කරනවා ඔයාලට අඩුම තරමේ membership fee එක වගේ දෙගුණයක් හොයලා තමයි මම ඔයාලා ගැන අවධානය නැති කරන්නේ. ඊට පස්සේ දිගටම ඔයාලට ඔයාලගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හැබැයි මම කියන විදිහට වැඩ ටික තියෙන්න ඕනේ. මොකද මම වැඩ ටික බලනවා ඔයාලා කරලා තියනවාද කියලා. මොකද මේ දේ හොඳ පැත්තටම වගේම නරක පැත්තටත් දාන්න පුළුවන්. හොඳයි. මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට membership fee එකක් ගන්න සමහරව හිතනවනේ ආ සල්ලි හම්බ කරගන්න මාර්ගයක් කියලා. මම පොඩ්ඩක් මේක explain කරන්න. නැත්නම් කට්ටිය වෙන විදිහටනේ හිතන්නේ. මම සාමාන්‍යයෙන් නිදාගද්දි අඩුම එකත් පාන්දර 3ත් අතර වෙනවා අනිත් ප්‍රොජෙක්ට් එක නිදාගද්දි. එතකොට
ඔයා හිතන්න මට දවසට මේ දේ සම්බන්ධව 10 දෙනෙක් කතා කරනවා. එක්කෙනෙක් විනාඩි 10ක් කතා කරයි, තව දෙනෙක් පැන භාගයක් කතා කරයි. එතකොට ඔය කාලය බලන්න කොච්චරද කියලා. ඔය කාලයත් එක්ක මම අනිත් ප්‍රොජෙක්ට් කරන්නයි මේ කතා කරන්න ගියොත් කොච්චර වෙලාවක් යනවද? ඒක නිසා Taman දෙයක් කරනවා නම් ඒ කාලයට හරියන වටිනාකමක් ගන්න වෙනවා. මොකද වැඩ කරන එක විතරක් නෙමේ ජීවිතේ. මෙතනින් එහා අපි නිරෝගීකම ගැන හිතන්න ඕනේ, ජිම් යන්න ඕනේ, තව වැඩ තියෙනවා. මොකද අපි මේ හැමදේම කරන්නේ මානසික නිදහස ලබා ගන්නනේ. දැන් ඔයා මේ වගේ ඔන්ලයින් දෙයක් ඉගෙන ගන්න කැමතියි. සල්ලි හම්බ වෙනවා සහ මානසික නිදහස තියෙනවා. තව කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනේ නැහැ. දැන් මම මේකට දෙන ප්‍රොමිස් එක වෙන මොකුත් ඕනේද? මේ මම හම්බ කරන දේවල්ම පෙන්වන එක ඇති. සහ මේ දෙයක් ඔයාලා දැන් කිව්ව පළියට පිළිගන්න එපා. දැන් මම පල්ලෙහැ මගේ මෙන්ටර්ෂිප් එකේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න මොනවද දැන් මෙයා උගන්වන්නේ මොනවද සිලබස් එක. මෙයා කියන දේවල් බාහිර ලෝකේ රියල් ලෝකේ ඇවිල්ලා ඇප්ලයි කරලා බලන්න පුළුවන්ද? මම කියන්නේ මේ කෝස් එක නෙමෙයි වෙන ඕනම දෙයක්. ගිහිල්ලා රැවටෙන්න කලින් බලන්න. මොකද්ද මේ දේ කියන කතාවේ ඇත්තක් තියෙනවද? මේ කියන දේවල් බාහිර ලෝකේ ඇප්ලයි කරන්න පුළුවන් නම් හැමදේටම අපිට තාර්කික බුද්ධියක් කියලා දෙයක් තියෙනවනේ. මොකද මම දන්නවා ගොඩක් අය කෝස් කරලා තියෙනවා, මිනිසුන්ට රැවටිලා තියෙනවා. නමුත් හරි බුද්ධිමත් දෙයකට ඇප්ලයි කරන්න එතනින් එහා ඔයාගේ ජීවිතේ එන්ලයිට් වෙන විදිහ වෙනම තලයක්, වෙනම ලෙවල් එකක්. හරි එහෙනම් මේකෙන් දෙයක් ගත්තා කියලා මම හිතනවා හැමෝම. තව මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න. like කරලා share කරලා bell icon එකත් click කරලා තව මේ වගේ වීඩියෝ බලන්න set වෙලා ඉන්න. හරි එහෙනම් ඉස්සරහටත් හම්බෙමු. සුබ දවසක් හැමෝටම. ජය වේවා.